san konnichiwa. ජපන් යන්න හීන දකින ඔයා ස්කිල් ටෙස්ට් එකක් ගොඩ දාගෙන SSW කැටගරි එකෙන් ජපන් යන්න try කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද අපි කතා කරන්න යන්නේ SSW construction section එකේ තියෙන section එකේ පෙළ පොතේ දෙවන පාඩමේ වචන මාලාව ගැන. ඒ කියන්නේ මේ පෙළ පොතේ තියෙන අමාරු වචන ටික අපි සරලව සිංහලෙන් අපේ විදිහට අපි ෆැමිලියර් කරගන්න තමයි යන්නේ. right. මම පොරොන්දු වෙනවා මේ වීඩියෝ එකේ තියෙන වචන ටික ඔයාලා ලියාගෙන පාඩම් කරොත් ඔයාට මේ construction skill test එක එකපාරින් ගොඩ දාන්න පුළුවන් මන මට්ටමටපත් වෙන්න පුළුවන් කියලා මම වගකීමෙන් කියනවා. ඒකින්ද කොලයක් පෑනක් අරගෙන රෙඩි වෙන්න අපි මේ දෙවන පාඩමේ වචන මාලාව මුල ඉඳන් සරලව අපි තේරෙන විදිහට සටහනක් දාගමු. right. මුලින්ම අපි දෙවන පාඩමේ තියෙන අමාරු වචන ටික තේරුම සිංහලෙන් අපි බලමු. මුලින්ම මම කියන්න ඕන ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා JFT එහෙම නැත්නම් JLPT N4 හරි N5 හරි exam එක වැඩ කරන විදිහටම වැඩ කරලා මේ SSW skill test එක පාස් වෙන්න ටිකක් අමාරුයි. මේ skill test එකක් පාස් වෙන විදිහ ටිකක් වෙන ප්‍රැක්ටිස් එකක් වෙන වයිබ් එකක්. ඔයා මුලින්ම ඒක තේරුම් ගන්න ඕන. ඔයා JFT කොහොමද කරන්නේ? එහෙම නැත්නම් JLPT N4 වලට දාන effort එක කොහොමද? ඒක පාඩම් කරන්න විදිහම මේ skill test එකට ඒ විදිහට පාඩම් කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන තැන් ටිකක් තියෙනවා. මම ඉස්සරහට කතා කරන්නම් කොහොමද ඔයා ඒ තැන් ටික වෙනස් කරගන්නේ සහ ඒවට අදාළව කොහොමද ඔයා මේ ප්‍රැක්ටිස් එක ගන්න කියලා. right. skill test එක පාස් වෙන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන skill test එකේ තියෙන වචන ටික. ඒ දැන් අපි තමු construction industry එක ගත්තොත් ඒ construction industry එකේ වචන ටිකක් තියෙනවනේ. ඒක ඔයා JLPT N4 හරි N5 JFT එක හරි කරොත් ඔයාට මේ වචන ටික අහුවෙන්නේ නැහැ. මුලින්ම මේ ටෙක්නිකල් වචන ටික ඔයාට ෆැමිලියර් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාට එක්සෑම් එකේදී ඒ වචනේ කියෝප හැටි අදහස ඇවිල්ලා ටක් ගාලා ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේ තියෙන ටෙක්නිකල් වචන ටික හොඳට පුරුදු වෙන්න ඕන. right. දෙවැනි එක මේ ටෙක්නිකල් වචන ටික නිකන් පාඩම් කරනවා කියන නිකන් පිස්සුවෙන් වගේ ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන වචන ටික මතක තියාගන්න එකම නෙවෙයි. මුලින්ම සිංහලෙන් ඒ වචනවල තේරුම ඔයාට තේරෙන විදිහට සිංහලෙන් ඔයා රූපත් චිත්‍ර රූපමවල සිංහලෙන් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මුලින්ම. right ළමයි. එහෙනම් අපි යමු වචන මාලාවට. මුලින්ම වචන මාලාව බලන්න කලින් පාඩමේ නම බලමු. නිහොන් ගෙම්බදේ හතරක්කු උවේදේ මමෝරාරේ නකේරෙබ නරනයි හෝරෙයි. නිහොන් ගෙම්බදේ හතරක්කු උවේදේ මමෝරාරේ නකේරෙබ නරනයි හෝරෙයි. ජපානයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන විට අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු නීති සහ රෙගුලාසි තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ. right. වචන මාලාවට අපි යමු. පළවෙනි වචනේ ලියා ගන්න හෝරෙයි. හෝරෙයි. හෝරෙයි කියන්නේ හෝරෙයි. හෝරෙයි නීති රෙගුලාසි. දෙවෙනි වචනේ ලියා ගන්න හෝරිට්සු. හෝරිට්සු. හෝරිට්සු කියන්නේ නීතිය. හෝරිට්සු. හෝරිට්සු. right. තුන්වෙනි වචනේ ලියා ගන්න හෝචි කොක්කා. හෝචි කොක්කා. right. හතරවෙනි වචනේ ලියා ගන්න කෙන්සෙට්සු ගියෝ.
කෙන්සෙත්සු ගියෝ ඉදිකිරීම් කර්මාන්තය කෙන්සෙත්සු ගියෝ right පස්වෙනි වචනේ ලියා ගන්න රෝදෝහෝ කම්කරු නීතිය රෝදෝහෝ කම්කරු නීතිය ළමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ මේ ජපානයේ වැඩබිමක තියෙන නීති රීති ඒවැ තියෙන කම්කරු නීති ඒවැ තියෙන පරිසර නීති ඒවැ ශබ්ද දූෂණයේදී ඇතිවෙන නීති මේ විවිධ නීති රීති ගැන කතා කරන එක තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ මුලින්ම අපි වචන ටික පොඩ්ඩක් බලාගෙන ඉමු රෝදෝහෝ ලියා ගත්තනේ ඊට පස්සේ 6 වෙනි වචනේ රෝදෝෂ කියනවා අපි සේවකයාට අපි කියනවා රෝදෝෂ කියලා right ළමයි ශෝෂ සේවා ආයෝජකයා කියන්නේ වැඩ කරන කම්පැනිය ශෝෂ right ළමයි 8 වෙනි වචනේ ලියන්න රෝදෝ කිජුන්හෝ කම්කරු ප්‍රතිපත්ති නීතිය එහෙම නැත්නම් ලේබර් ස්ටෑන්ඩඩ් ඇක්ට් එක රෝදෝ කිජුන් හෝ right 9 වෙනි වචනේ ලියා ගන්න ළමයි රෝදෝ ජෝකෙන් කියනවා අපි කන්ඩිෂන් එක ඔයා කම්පැනි එක වැඩ කරද්දී එහෙම නැත්නම් අපි දැන් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ගැනනේ කතා කරන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී ඔයාට තියෙන සේවා කොන්දේසිය කියන්නේ ඔයාට පැය කීයක් වැඩ කරන්න ඕනද ඔයාගේ වැටුප කීයද කවදද වැටුප ගෙවන්නේ ඒ වගේ එක එක සේවා කොන්දේසි තියෙනවා ඔයා කොහොමද වැඩ කරන්න ඕන ඒ කොන්දේසියකට අපි කියනවා රෝදෝ ජෝකෙන් කියලා working condition එහෙම නැත්නම් සේවා කොන්දේසි 10 වෙනි වචනේ චින්ගින් වැටුප චින්ගින් 11 වෙනි වචනේ ලියා ගන්න රෝදෝජිකන් වැඩ කරන වෙලාව රෝදෝජිකන් 11 වෙනි වචනේ right 12 වෙනි වචනේට එන්න කයිකෝ සේවය නිවත් කරනවා කයිකෝ right 13 වෙනි වචනේ අන්සෙන් ඒසෙයි සෞඛ්‍ය හා ආරක්ෂාව safety එක and health එක safety and health right 14 වෙනි වචනේ සයිගයි හොෂෝ අනතුරු වන්දි සයිගයි හොෂෝ ශොකුබා කියන්නේ සේවා ස්ථානය ශොකුබා 15 වෙනි වචනේ ශොකුබා right 16 වෙනි වචනේ ලියා ගන්න තයිගු සැලකනවා සැලකීම 17 වෙනි වචනේ කේයකු ඇග්‍රීමන්ට් එක 18 වෙනි වචනේ හොගෝ ආරක්ෂක හොගෝ right 19 වෙනි වචනේ සයිතෙයි අවම කියන එක 19 වෙනි වචනේ 20 වෙනි වචනේ ඉහෝ නීති විරෝධී illegal කියන එක තමයි ඉහෝ කියලා කියන්නේ right 21 වෙනි වචනේ කික්කයි කින්දෝ සමාන අවස්ථා
අපි කියනවා ජපානයේ වැඩබිමක පිටරට ජාතිකයෙක්ද එහෙම නැත්නම් ජපන් ජාතිකයෙක්ද කියලා නෑ. එයාලට සමාන අවස්ථා තියෙන්න ඕන. ඒක තමයි ජපානයේ කම්කරු නීතිය. 22 සබෙත්සු වෙන් කිරීම. එහෙම නැත්නම් අපි කියනවා ඔයා ජපානයේ වැඩ කරද්දී ඔයා පිටරට ජාතිකයෙක්. එහෙම නැත්නම් ගයිකොකු ජින් කෙනෙක් කියලා වෙනස්කම් කරන්න බෑ. මේ වෙනස්කම් කියන වචනයට අපි කියනවා සබෙත්සු කියලා. right 23 වෙනි වචනේ ලියා ගන්න. කියෝසෙයිරෝදෝ බලහත්කාරයෙන් වැඩ කරනවා. බලහත්කාරයෙන් වැඩ ගන්නවා. එහෙම කරන්න බෑ. කියෝසෙයිරෝදෝ තමයි අර මම මුලින්ම පොඩ්ඩක් කියවෝ වැරදුනා. sorry. කියෝසෙයිරෝදෝ බලහත්කාර වැඩ. කින්ෂි තහනම් 24 වෙනි වචනේ. 25 හෝකෝ ප්‍රහාරය වයලන්ස් එක උල්ලංඝනය කරනවා. හෝකෝ 26 කියෝහකු තර්ජනය. 27 වෙනි වචනේ කන්කින් සිර කිරීම. 28 වෙනි වචනේ පවාහරස්මන්තෝ හිරිහැර බලපෑම් කරන එකට අපි කියනවා පවහරස්මන්තෝ කියලා. බෝෂි වලක්ව ගන්නවා. 29 වෙනි වචනයට අපි කියනවා බෝෂි වලක්ව ගන්නවා. 30 වෙනි වචනේ සෝදන් මදොගුචි උපදේශන කාර්යාලය. මෙයිජි පැහැදිලිව සඳහන් කරනවා. මෙයිජි තමයි 32 වෙනි වචනේ ලියා ගන්න. රෝදෝ කෙයියකු සේවා ගිවිසුම. 33 වෙනි වචනේ ලියා ගන්න. ජූගියෝ බෂෝ සේවා ස්ථානය. 34 වෙනි වචනේ ගියොමු රාජකාරිය. right ළමයි. 35 වෙනි වචනේ ලියා ගන්න. සංගියෝ අතිකාල ඕවර් ටයිම් කියන එක තමයි සංගියෝ කියලා කියන්නේ. 36 වෙනි වචනේ ලියා ගන්න. කියුජිත්සු නිමාඩු දවස. ළමයි මම මේක මේ වීඩියෝ එකක් විදිහට ලියන්නේ. එතකොට ඔයාට වේගෙන් ලියා ගන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා මේ වචන ටික අත්අකුරෙන් ඔයාගේ විදිහට හොඳ නෝට් එකක් දාගෙන ඒක නැවත මේ වීඩියෝ එකත් එක්ක බලලා මේ වචන ටික පුළුවන් කරගන්න. 37 වෙනි වචනය කියුකා නිමාඩු. 38 වෙනි වචනේ ෂෝකිව් සැලරි වැඩිවීම.
ළමයි 40 වෙනි වචනේ තයිෂොකු සේවයෙන් ඉවත් වීම. තයිෂොකු සේවයෙන් ඉවත් වීම නෙමෙයි මේ තයිෂොකු කියන්නේ සේවයෙන් එයා රිටයර් වෙනවා. ඒ කියන්නේ අපි වයසට ගියාම දැන් අපි තුම අවුරුදු ජපානයේ නම් අවුරුදු 60 65 වෙනකම් වැඩ කරන්න පුළුවන්. 65න් පස්සේ එයා තයිෂොකු තමයි වෙන්නේ. ඒ කියන්නේ සේවයෙන් විශ්‍රාම යනවා. බයිෂෝ වන්දි බයිෂෝ වන්දි 42 වෙනි වචනේ යොක්කොකු දැනුම් දීම. යොක්කොකු 43 වෙනි වචනේ සූකා මුදල් ලේඛකය. 44 වෙනි වචනය සෙන්ගකු සම්පූර්ණ මුදල. සෙන්ගකු 45 වෙනි එක QKයි කුඩා විවේකයට අපි කියනවා QKයි කියලා. 46 වෙනි වචනේ ජිකන්ගයි රෝදෝ ඕවර් ටයිම් වර්ක් අතිකාල වැඩ කරනවට අපි අතිකාල වලට කියනවා සංයෝ කියලා. අතිකාල වැඩවලට අපි කියනවා ජිකන්ගයි රෝදෝ කියලා. තමයි 47 වෙනි වචනේ වරිමෂි චින්ගින් අතිකාල වැටුප. 49 නෙන්ජු කියුකා වැටුප් සහිත වාර්ෂික නිවාඩු. paid annual new leave තමයි නෙන්ජු කියුකා කියලා කියන්නේ. 50 වෙනි වචනේ රෝදෝ අන්සෙන් එයිසෙයි හෝ රෝදෝ අන්සෙන් එයිසෙයි හෝ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය නීතිය. 51 වෙනි වචනේ අන්සෙන් දයිඉචි සේෆ්ටි ෆස්ට්. ළමයි අපි වැඩබිමක් ඉස්සරහින් යද්දී අපිට ගහලා තියෙනවා සේෆ්ටි ෆස්ට් කියලා. ඒ කියන්නේ අන්සෙන් දයිඉචි සේෆ්ටි ෆස්ට් ආරක්ෂාව තමයි මුලින්ම. ජපානයේ ඇත්තටම වැඩබිමක වැඩ කරද්දී ආරක්ෂාව ගොඩාක්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්. අනිවාර්යෙන් ඔයා සයිට් එකක් ඇතුළට යනවා නම් හෙල්මට් එකක් පැරඳින්න ඕන. ඒ වගේම අශිබ එකක් උඩ නගිනවා නම් අනිවාර්යෙන් මීටර එකකට වඩා උස යනවා නම් අනිවාර්යෙන්ම ආන්සෙන් බෙල්ට් එක දාන්න ඕන. එතකොට අනිවාර්යෙන්ම අත් ග්ලව්ස් පළඳින්න ඕන. ඔයා මොන හරි ග්‍රයින්ඩරෙන් වගේ වැඩ කරොත් අනිවාර්යෙන් ගොගල්ස් දෙකක් දාගන්න ඕන. මේ වගේ ජපානයේ වැඩබිමක වැඩ කරද්දී මේ අන්සෙන් දයිචි ආරක්ෂාව තමයි එක එයාලගේ. රයිට්. 52 වෙනි වචනේ රෝදෝ සයිගයි රැකියා අනතුරු. රෝදෝ සයිගයි රැකියා අනතුරු. 53 අන්සෙන් කියෝයිකු ආරක්ෂක පුහුණුව. අන්සෙන් කියෝයිකු ආරක්ෂක පුහුණුව. ළමයි 54 සුයිරකු උසකින් වැටෙනවා. 54 තෙන්රකු පහළට වැටෙනවා. තෙන්රකු. අශිබ කියනවා පලංචියට.
ෆුරුහානසු කියන්නේ අපි උඩ වැඩ කරද්දී ඇඟට පළඳිනවා පොඩි පටියක්. ඒ කියන්නේ උසකින් වැටෙන එක වළක්ව ගන්න අපි පටියක් පළඳිනවා. ඒකට තමයි අපි ෆුල්හානසු කියලා කියන්නේ. නෙච්චූෂෝ කියලා කියන්නේ ළමයි සම එකේ. එහෙම නැත්නම් නට්සු කියන්නේ නට්සු කාලෙදී ජපානයේ වැඩබිමක අධික උෂ්ණත්වයට රත් වුනහම එළියේ අපි දන්නවා සෙල්සියස් අංශක 40ට විතර යන දවස් තියෙනවා. මේ දවස්වලදී අපි අර වතුර හරියට බිව්වේ නැත්තම් එහෙම එකපාරට නිකන් කලන්තේ දාලා වැටෙනවා. මෙන්න මේ ඒකට තමයි අපි නෙච්චූෂෝ කියලා කියන්නේ. ළමයි 59 රිසිකු ඇසෙසුමන්තෝ රිස් ඇසෙස්මන්ට් එක අවදානම අගය කිරීම. ළමයි 60 වෙනි වචනේ කේවයි කට්සුදෝ. ළමයි කේවයි කට්සුදෝ කියන්නේ අනතුරු පුරෝගතන ක්‍රියාකාරකම්. ළමයි මේ කේවයි කට්සුදෝ කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමුකෝ ඔයා ජපන් වැඩබිමක වැඩ කරනවා කියලා. එතකොට ඔයාට වැඩබිමේ වෙන්න පුළුවන් අනතුරු ඔයා කලින් හිතනවා. දැන් උදාහරණයක් කියන්න. අපි අපේ කන්ස්ට්‍රක්ෂන් සයිට් වල මම කන්තකු කෙනෙක් විදිහට වැඩ කරන සයිට් වල අපි හිතමු වඩු වැඩ කරන්න. එතකොට එයාලා මේ කියතත්සු කියන්නේ පොඩි ඉනි මගවල් වල කියතත්සු කියන එක දන්නව නේද? කියතත්සු වලින් තමයි වැඩ කරන්නේ. ඒ වගේ එකක උඩ වැඩ කරද්දී එයාලා වැටෙන්න පුළුවන්. එතකොට අපි පුරෝගතනය කරනවා මේ කියතත්සුවකින් වැඩ කරද්දී වැටෙන්න පුළුවන්. එතකොට අපි බලනවා කියතත්සුව කොහොමද තියන්න ඕන. එතකොට තියද්දී හරියටම ලම්බකව තියන්න ඕන. අපි හිතමු ඔයා වැඩ කරනවා කියලා මරුණකෝ එකකින්. එතකොට වෙන්න පුළුවන් අනතුරු මොනවාද කියලා අපි කල් තියා අපි දන්නවනේ දැන් මරුණකෝ එකකින් වැඩ කරද්දී වෙන අනතුරු. ඒ අනතුරු වළක්ව ගන්න අපි කටයුතු කරනවා. ඒකට තමයි මේ කේවයි කට්සුදෝ කියලා කියන්නේ. ළමයි 61 වෙනි වචනේ ලියන්න කෙන්කෝ shinden. කෙන්කෝ shinden කියන්නේ හැම අවුරුද්දකටම පාරක් අපේ තියෙන සෞඛ්‍ය ටෙස්ට් එකට අපි කියනවා කෙන්කෝ shinden කියලා. ළමයි 62 වෙනි වචනේ සයිතෙයි චින්ගින් අවම වැටුප. සයිතෙයි චින්ගින් අවම වැටුප. ළමයි ජපානයේ වැඩබිමක වැඩ කරාම අපි දන්නවා ජපානයේ ඒ ප්‍රාන්තයට අනුව අවම වැටුපක් තීරණය කරලා තියෙනවා. එතකොට දැන් ඔයා ටෝකියෝ කෙන් එකේ ඉන්නවනම් ඔයාගේ කෙන් එකෙන් කියලා තියෙනවා අවම වැටුපක්. ඔයාට ඒ වැටුප ගෙවන්න ඕන. දැන් ඔයා සයිතමා කෙන් එකේ ඉන්නවනම් ඔයාට සයිතමා කෙන් එකේ අවම වැටුපක් තියෙනවා. ඔයා මොන රැකියාව කරත්. කියන්නේ ඔයා කොම්බිනි එක වැඩ කරත් ඔයා මොකක වැඩ කරත් ඒ කෙන් එකෙන් නියම කරලා තියෙන මිනිමම් වැටුප ඔයාට ගෙවන්නම ඕන. තමයි 62 වෙනි වචනේ රෝසයි හොකෙන්. ළමයි ඔයා වැඩබිමක වැඩ කර ඉඳලා මොකක් හරි අනතුරක් වුණාම ඔයාට ගෙවන ඉන්ෂුරන්ස් එක තමයි මේ රෝසයි හොකෙන් කියලා කියන්නේ. ළමයි 63 වෙනි වචනේ ගියොමු සයිගයි රැකියා අනතුරු. ගියොමු සයිගයි රැකියා අනතුරු. 64 සූකින් සයිගයි. ඔයා සූකින් කරනවා කියන්නේ ඔයා රැකියාවට යන එන අතර වාරේ සිදුවන අනතුරු. ළමයි 65 වෙනි වචනේ ලියා ගන්න රියෝයෝ කියුෆු. right ළමයි කියෝයෝ කියුෆු. රියෝයෝ කියුෆු.
වෛද්‍ය ප්‍රතිකාර ලාභියට අපි කියනවා කියෝයෝ කියූෆු. ළමයි 66 වෙනි වචනේ කියුගියෝ කියූෆු කියලා අපි කියනවා 60 වෙනි වචනේ වෛද්‍ය ප්‍රතිකාර කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිලාභ ලැබෙන බෙනිෆිට් කියන්නේ ප්‍රතිලාභ කියන එක තමයි කියන්නේ. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතිලාභ කියන එක තමයි තියන්නේ. ළමයි අද අපි දෙවෙනි පාඩමේ SSW construction skill test එකට අදාළව construction industry අදාළව වචන 66ක් ඉගෙන ගත්තා. මේ වචන 6 මම හිතනවා ඔයා කොලේ එක නෝට් එකක් දාගන්න නැති කියලා. මේ වචන 6 නැවත වාරයක් බල පුළුවන් වෙනකම් දිගටම ප්‍රැක්ටිස් කරලා මේක ගොඩ යන්න එකපාරින්ම ගොඩ යන මට්ටමට ගොඩ දාගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. රයිට්. ජය වහෙනම්.